ප්‍රාර්ථනා කරනවා ලංකා ලෝකවාසී සියලු දෙනාටම. ඉතින් ඒ වගේම සබරපමුව පළාතටම මේ ප්‍රදේශයේම තියෙනා වූ එකම ගිලම් ඉදිවෙන එකම ගිලම් භික්ෂු භාවනා මධ්‍යස්ථානය අපි ආරම්භ කරන්නට යෙදුනේ 2020 10 වෙනි මාසේ 10 වෙනිදා දින. ඉන්පසුව දැනට අපිට විශාල අඩුපාඩුවක් පවතින්නේ ඒ ගිලන් ස්වාමීන් වහන්සේලාට වැඩහිඳීම සඳහා කුටි අඩුපාඩුවක් තියෙනවා. ඒ කුටි සකස් කර ගැනීමට විශාල අඩුපාඩුවක් තිබෙන නිසායි මම මතක් කරන්න යෙදුණ අපේ ගාල්ල ප්‍රදේශයේ අපේ විරුදු කියන අපේ රාමනායක මහත්තයාටත් එම පුතාටත් තිනෙත් රාමනායක පුතණුවන්ටත් මේ රත්නපුර ප්‍රදේශයට ඇවිල්ලා මට මේ පින්කම සඳහා දායකත්වය ලබා දෙන්නට කියලා. සම්මා සම්බුදු සරණයි. මේ රත්නපුර ඉටිගොඩ මල්වල ශ්‍රී ගිලම් භික්ෂු භාවනා මධ්‍යස්ථානයේ වසර 2020 ආරම්භ කළාට පසු අපේ ගාල්ල ප්‍රදේශයේ දිනෙත් රාමනායක පුතණුවෝ තුම පියතුමා මේ ස්ථානට ඇවිල්ලා මේ විහාරස්ථානයේ ඉදිරි උන්නතිය වෙනුවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේම මේ ප්‍රදේශයේටම සබරකුම් පළාතටම ඊළඟ ස්වාමීන් වහන්සේ නමකට උපස්ථාන කිරීම සඳහායි මේ පින්බිම ඉදි වෙන්නේ.